නිතර සුපර්මාකට් යන ෂොපින් යන ඔයා හිතන්නේවත් නැති දෙයක් කියන්නද? ඔව්, ඒ තමයි ඔයාට වැඩිපුර වියදම් කරවන්න වෙළඳසල් වලින් ගහන ගේම්. සමහර විට ඔයා ගන්න යන දේ නෙවෙයි නේද ගෙදර අරගෙන එන්නේ. මේ හැරිලා මේ බලද්දි සල්ලි ඉවරයි නේද? ඒ කියන්නේ ඔයත් වෙලෙන්දන්ගේ මේ ගැටවලට අහු වෙලා අනවශ්‍ය විදිහට වියදම් කරලා වෙන්න පුළුවන්. එහෙනම් බලන්නකෝ අපි අරගෙන ආවා ඔයාව වැඩියෙන් වියදම් කරවන්න වෙළඳසල් හිමියෝ ගහන ගේම් 10ක්. සංගීතය හා සුවඳ ගානට වැඩ. ඔයාට වැඩිපුර වියදම් කරවන්න වෙළඳසල් හිමියන් කරන එක උපක්‍රමයක් තමයි සංගීතය හා සුවඳ. ඔයා මතක් කරලා බලන්න ප්‍රසිද්ධ ඇඳුම් සාප්පු වගේම සුපර් මාකට්ස් වලට ගියාම මන්දකාමී සංසුන් සංගීතයක් ඇහෙන්න දාලා තියෙනවා. ඉතින් මේ සංගීතය ඔයාට වැඩි වෙලාවක් ඒ ෂොප් එකේ සුපර් මාකට් එකේ රැඳෙන්න සියුම් බලපෑමක් කරනවා. ඉතින් ඔයා වැඩිපුර ඉන්නවා කියන්නේ බොහෝ විට වැඩි මිලදී ගැනීමකට ඉඩ තියෙනවා කියන එක. ඇඳුම් සාප්පුවල අලුත් පර්ෆියුම්, එයාර් ෆ්‍රෙෂ්නර් සුවඳත්, බේකරි වලින් එන නැවුම් කෑම සුවඳත් මිලදී ගැනීම වැඩි කරන්න ප්‍රධානම හේතුවක්. කෑම සුවඳ වැඩිපුර දැනුනම ඔයාට ඒ කෑම ගන්න කියලා ඔයාගේ මොළය ඔයාට බල කරනවා. ඉතින් ඔයත් නොදැන ඔයා වැඩිපුරත් දේවල් මිලදී අරන් තමයි ගෙදර එන්නේ. අත්‍යවශ්‍යම දේවල් තියන්නේ පිටිපස්සේ රාක්කවල. හුඟක් සුපර් මාකට් නිර්මාණය කරලා තියෙන්නේ ඒ අයට අවශ්‍ය පාරේ ඔයාව අරගෙන යන්න. තේරුණේ නෑ නේද? හුඟක් සුපර් මාකට් කිරි පාන් වගේ අත්‍යවශ්‍යම වගේම දිනපතා ඔයා මිලට ගන්න දේවල් ගබඩා කරන්නේ සුපර් මාකට් එකේ පිටිපස්සෙම හරියේ. මොකද දිනපතා ඒවා ගන්න එන ඔයාව සුපර් මාකට් එකේ ඇතුළටම ගෙන්න ගන්න ඕනේ නිසා. ඒ වගේම ඕනම කෙනෙක් සුපර් මාකට් එකකට ගියාම දකුණට හැරෙන්න තියෙන ප්‍රවණතාව වැඩි බව හඳුනගෙන තියෙනවා. ඒක මනෝවිද්‍යාත්මක කාරණයක්. ඉතින් ඔයා සුපර් මාකට් ගිහින් දකුණු පැත්තට හැරිලා කෙළවරටම ගිහින් ඔයාගේ අත්‍යවශ්‍යම දේ ගන්න ඇස් පියාගෙන නෙවෙයිනේ යන්නේ. ඒ මාර්ගයේ දෙපස තියෙන්නේ ඔයාට මිලදී ගන්න හිතෙන හුඟක් දේවල්. ඒවා ඔයාට බලෙන්ම පෙන්වන උපක්‍රමයක් ඒක. පොඩි පැක් එකක් වෙනුවට ලොකු පැක් එකක්. වෙළඳසල් හිමියන් ඔයාව ලොකු පැකට් එකක් ගන්න පොළඹවන්න කරන වැඩක් මේක. අපි හිතමු මොකක් හරි ග්‍රෑම් 500ක පැකට් එකක මිල රුපියල් 500යි කියලා. එතකොට ග්‍රෑම් 1000ක නැත්තම් කිලෝ එකක පැකට් එකක් රුපියල් 1000ක් වෙන්න ඕනේ. හැබැයි කිලෝ එකක පැකට් එකක් කඩෙන් දෙන්නේ රුපියල් 950කට. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම හිතනවා මම කිලෝ එකක පැකට් එකක් ගත්තොත් මට රුපියල් 50ක් ලාභයි කියලා. එහෙම හිතලා රුපියල් 500ක් වියදම් කරන්න ආපු ඔයා ගෙදර යන්නේ රුපියල් 950ක් වියදම් කරගෙන. තොග අවසන් වනතුරු පමණයි. වෙළඳසල් හිමියන් මේ උපක්‍රමය යොදන්නේ ඔයාව හදිසි මිලදී ගැනීමකට පොළඹවන්න. සමහර වෙලාවට ලොතරැයි පවා මේ උපක්‍රමය යොදනවා. අන්තිම ටිකට් පහ කවුද වාසනාවන්තයා? එහෙම නැත්තම් ඔන්ලයින් වඩු විකුණන වෙබ් අඩවි පවා මේ උපක්‍රමයෙන් සාර්ථකව තමන්ගේ භාණ්ඩ අලෙවි කර ගන්නවා. සතියක් විතරයි ඒක දෙන්නේ. ඉතින් දකින්න කෙනා තමන්ට අවශ්‍ය නැතත් ඒක මිලට ගන්නවා. හුඟක් සුපර් මාකට් වල මෙහෙම ප්‍රමෝෂන් දීලා තියෙනවා ඩිස්කවුන්ට් දාලා. ඉතින් මේක දකින්න ඔයාට ඒ වෙලාවේ අවශ්‍ය නොවුනත් පස්සේ ඕන වෙයි කියලා හිතලා අර ලාභය ගන්න ඒක මිලට අරන් ගෙදර යනවා. රුපියලක වෙනසට ඔයා රැවටෙන රැවටිල්ල. වෙළඳසල් හිමියන් භාවිත කරන පරණ මහා වැඩිපුරම වැදගත් උපක්‍රමයක් තමයි මිල ගණන් යොදන උපක්‍රමය. මේකෙදි වෙන්නේ රුපියල් 500ක භාණ්ඩයක් රුපියල් 499යි හරි රුපියල් 495යි හරි කියලා මිල සඳහන් කරන එක. වෙනස සමහර විට සතයක් රුපියලක් රුපියල් 5ක් වගේ විතරයි. ඒත් ඔයාට පේනවා මේක සෑහෙන ලාභයි කියලා. මේකට හේතුව තමයි අපි ඉලක්කම් කියවන්නේ වමේ ඉඳන් දකුණට. ඉතින් රුපියල් 500ට වඩා 499 කියලා දැක්කම අපිට රුපියල් 100ක ලාභයක් වගේ මේක පේන්න පුළුවන්. ඉතින් මේ මායාව නිසා ඔයා ඒ භාණ්ඩය තෝරගන්න පෙළඹෙන්න තියෙන ඉඩ හුඟක් වැඩි. කරත්ත කූඩ හදන්නේ ලොකුවට. හුඟක් සුපර් මාකට් වල ඇතුලේ භාණ්ඩ මිලට ගනිද්දි දාගෙන යන්න තියෙන කරත්ත කූඩ හදන්නේ සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල විදිහට. එතකොට ඔයා මේ කරත්තයක් තල්ලු කරගෙන භාණ්ඩ පුරවද්දි ඔයාට පේනවා මේක පිරීලා මදි වගේ. ඉතින් ඔයා නොදැනුවත්වම තව භාණ්ඩ මේකට දාගන්න පෙළඹෙනවා. ඒකට හේතුව තමයි හිස් බව කියන එක දැක්කම ඒක පුරවන්න අපිට මනෝවිද්‍යාත්මකව ඇතිවෙන පෙළඹීම. ගෙවල් උනත් බඩු වලින් පුරවන්නේ මෙන්න මේ හේතුව නිසා. හිස් වුනහම පාළුයි වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. මේ නිසා ඔයා නොදැනුවත්වම ඔයාට අවශ්‍ය නොවන දේවලුත් 40%ක් විතර මිලට ගන්න ඉඩ තියෙනවා. කුඩේ ලොකුවට හදන්නේ ඒකයි. ඇස් මට්ටමෙන් අන්දන හැටි. භාණ්ඩ වැඩිපුර විකුණ ගන්න ඇස් මට්ටම කියන එකත් සෑහෙන වැදගත්. සුපර් මාකට් වල රාක්කවල භාණ්ඩ අසුරන එක ඇත්තටම අහම්බයක් නෙවෙයි. ඒගොල්ලන්ට වැඩිම ලාභයක් තියෙන නිෂ්පාදන තමයි සුපර් මාකට් වල ඇස් මට්ටමේම තියලා තියෙන්නේ. මොකද ඇස් මට්ටම කියන්නේ මිලදී ගැනීමේ මට්ටමට. සුපර් මාකට් වල අඩුම ලාභයක් තියෙන නිෂ්පාදන ඒගොල්ලෝ තියන්නේ රාක්කවල ඉහළින්ම හරි නැත්තම් පහළින්ම.
ඒ වගේම පුංචි දරුවෝ වැඩිපුරම කැමති දේවල් එහෙම රාක්කවල පහලින් ඒ කියන්නේ දරුවන්ගේ ඇස් මට්ටමට තියලා තියෙනවා දකින්න පුළුවන්. බලන්නකො චොකලට් එහෙම රාක්කවල තියද්දි දරුවෝ කැමති චොකලට් නිෂ්පාදන ඇති පහළම හරියේ. නොමිලේ දෙන සාම්පල් එක. සාම්පල් එකක් නොමිලේ දෙන එකත් ඔයාව වැඩිපුර වියදම් කරවන්න වෙළඳසල් හිමියෝ කරන උපක්‍රමයක්. ඔයා කතරගම එහෙම ගිහින් තියෙනවා නම් දොදොල් කඩවලින් කෑල්ලක් කාලා බලන්න ගන්න ඕනේ නෑ වගේ කියලා ඔයාට බලෙන්ම දොදොල් කවනවා මතකද? ඉතින් එහෙම කාලා දොදොල් නොගෙන එන්නේ කලාතුරකින් කෙනෙක් තමයි. සුපර් මාකට් වලත් ප්‍රොමෝෂන් එහෙම කරද්දි නොමිලේ මොනවා හරි දෙන අවස්ථා තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ අපිට දෙයක් නිකන් දුන්නම අපේ මොළයට හිතෙනවා නිකන් ගන්න එක හරි නෑ මමත් මොනවා හරි ගන්න ඕනේ වගේ හැඟීමක්. ඉතින් ඔයාට අවශ්‍ය නැතත් ඔයා පොඩි දෙයක් හරි මිලට ගන්න ඉඩ තියෙනවා. එකක් ගත්තොත් එකක් නොමිලේ වගේ උපක්‍රමයක් ඒ වගේ. ඔයාට දැන් අවශ්‍ය නැතත් ඉස්සරහට ඕන වෙයි කියලා හිතලා ඔයා ඒ දේ මිලට ගන්න ලොකු ඉඩක් තියෙනවා. වර්ණ හා ආලෝකයෙන් ගහන ගේම. ආලෝකය හා වර්ණ කියන්නේ ඔයාගේ හිත වෙනස් කරන්න පුළුවන් මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. ඔයා දැකලා තියෙනවද බාර් එකක තියෙන අඩ අඳුර? කෙනෙක්ව වැඩි වෙලාවක් බාර් එකේ රඳව ගන්න ඒක හේතුවක්. ඒ වගේම ඇඳුම් කඩයක තියෙන දීප්තිමත් ආලෝකය නිකන් මාලිගයකට ගියා වගේ ඔයාට හැඟීමක් ඇති කරලා ඔයාව එතන වැඩිපුර රඳව ගන්න ඒක හේතුවක්. අඳුරු ආලෝකය වගේම උද්දීපනය වැඩි කරන්න රතු ආලෝකය, විශ්වාසය වැඩි කරන්න නිල් ආලෝකය, සංසුම් බව වැඩි කරන්න කොළ ආලෝකය වගේ දේවල් වෙළඳසල් හිමියන් භාවිත කරනවා. රන් භාණ්ඩ කඩයක කහ ආලෝකයෙන් ඒ රන් භාණ්ඩ දිලිසෙනවා. පොලක වුණත් ලූණු හැම විකුණද්දි උඩට රතු ඉටි රෙද්දක් දාලා තියෙනවා. මේවා ඔයා නොදැනුවත්වම ඔයාට ඒ භාණ්ඩ මිලදී ගන්න පොළඹවන උපක්‍රම. තෑගි දිනන මායාව. හුඟක් වෙලාවට ඔයා දැකලා තියෙනවද තෑගි දිනන්න chance දීපු නිෂ්පාදන ගැන? උඩුපියන් පත්වල ඔයාගේ ඇඩ්‍රස් එක ලියලා WhatsApp කරන්න මේ ලිපිනයට එවන්න වගේ දේවල් සමහර නිෂ්පාදන සමාගම් නිතරම අනුගමනය කරනවා. සමහර සබන්වල රන් පවුමක් තියෙනවා කියනවා. බීම බෝතල් වල පියන් ඇතුළත තියෙන අංක ගලපන්න වගේ දේවල් ඔයාට මතකද? ඉතින් මේ වගේ දේවල් අහපු දැකපු ගමන් ඒ දේවල් මිලට ගන්න ඔයාගේ මොළය ඔයාව පොළඹවනවා. ඔයා නොදැන හිටියට ඒක මනෝවිද්‍යාත්මක සංසිද්ධියක්. මම දිනයි කියන හැඟීම එන නිසා ඔයා ඒ භාණ්ඩය මිලට ගන්නවා. ඔයා ලොතරැයි ගන්න පෙළඹෙන්නේත් මේ හේතුව නිසාම තමයි. හොඳයි ඉතින් අපි මේ කතා කළේ ඔයාව වැඩිපුර වියදම් කරවන්න වෙළඳ ව්‍යාපාරිකයෝ වගේම වෙළඳ සමාගම් ගහන ගැට. ගැට කිව්වට මේවා ඇත්තටම වෙළඳ උපක්‍රම. මෙතන කරන්නේ වංචාවක් නෙමෙයි වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් විකුණ ගන්න කරන වෙළඳ උපක්‍රමයක්. මේ උපක්‍රම නිසා ඔයාට වාසියක් ඇති වෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයත් හෙට ඉඳන් මොනවා හරි මිලට ගන්න යද්දි බලන්නකෝ මේවා ඔයාටත් හඳුනා ගන්න පුළුවන්ද කියලා.